2024 MS පාසල් තිරසාර සංවර්ධන ව්‍යාපෘතිය කරගෙන යාම සඳහා නයිවල් ලීනියා එක්ක ආයතනය තුලින් මා තෝරාපත් කරගත්තා. මාගේ ප්‍රධාන මාතෘකාව වන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය යටතේ දිවුලපිටිය කොට්ටාසය තුළ ශාකග්‍රහණය වැඩි කිරීම සඳහා කුඹුක් මී වැනි ශාක හා පළතුරු පැළ 22000කට වැඩි ප්‍රමාණයක් සිටවීමත් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය හා එක්ක කඩලාන පැළ 10000ක් සිටීමේ ව්‍යාපෘතියක් මම දියත් කරා. මගේ අනුමාතෘකාවක් වන අපඩව කළමනාකරණයේ මාතෘකාව යටතේ දින නොදින අපඩව එක්ටස් කර ඒවා ක්‍රියා සංකල්පයට අනුව කිලෝ 1158කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය සිදු කළා. අපේ නිවසේ බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපි ආයතනයට ලබා දීලා එම දරුවාගේ එම ක්‍රියාවලිය සාර්ථකව කර ගැනීමට උදව් කරා. එතනදී අපට ලබා දුන්නු දැනුම අනුව අපි නිසි පරිදි කසල කළමනාකරණය ප්ලාස්ටික් වීදුරු වැනි සියලු අපද්‍රව්‍ය ඒ ආකාරයට බැහැර කළා. ආහාර පද්ධති මාතෘකාව යටතේ හයිඩ්‍රොපොනික් වගාව අවකාශ පරිහරණය වැනි වගාකරන භාවිතා කරමින් කෘෂි කර්මාන්තයේ ජීවනෝපාය ලෙස පවත්වාගෙන යන ආකාරය මම ජනතාව වෙත කියලා දුන්නා. එහිදී බටු මිරිස් තක්කාලි වැනි ආහාර භෝග 53000කට වැඩි ප්‍රමාණයක් මට සිටීමට පුළුවන් වුණා. අපි කියලා දීපු ක්‍රම භාවිතා කරමින් තමන්ගේ ජීවනෝපාය සිදු කරන පිරිසක් මේ ව්‍යාපෘතිය හරහා බිහි කරන්න හැකියවීම පිළිබඳව අපිට ගොඩක් සතුටුයි. අවසාන වශයෙන් මගේ ව්‍යාපෘතියේ විශාල ජයග්‍රහණයක් ලෙස ග්‍රාම සේවා කොට්ටාස 9ක් ආවරණය කරමින් පැළ 76000කට වැඩි ප්‍රමාණයක් සිටීමට පුළුවන් වුණා. පැලයක් සිටුවීම නඩත්තු කිරීම ගෙවත්තක් පවත්වාගෙන යාම ඒකේ තියෙන ආර්ථික වාසි මේ සම්බන්ධව දැනුවත් වීම සමාජයක් විදියට අනාගතේ අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් පසු දිගටම කරගෙන යාම සඳහා නංගිලා මල්ලිලාගෙන් යුතු කණ්ඩායමක් මා පත් කරා. මේ ව්‍යාපෘතිය තුළින් ඉගෙනගත් දැනුම අලුත් අත්දැකීම් මගේ ජීවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.